තුන්කල් දැක්ම. තුන්කල් දැක්ම කියන්නේ වර්තමාන මොහොත වන විට ලංකාව පත්වී ඇති අර්බුදකාරී තත්ත්වයන්ගෙන් මිදීමට අවශ්‍ය කරන දැක්ම. අතීතයේ ගමන් මාර්ගය දැක ගන්න ඕනේ. වර්තමානයේ සිටින්නා වූ අර්බුදයන් අවබෝධ කර ගන්න ඕනේ. මේ අතීතය සහ අනාගතය අවබෝධයෙන් අනාගතයට නිවැරදි මාවතක් අපිට තිබිය යුතුයි. ඒ දැක්ම තමයි තුන්කල් දැක්ම කියන්නේ. ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය. මේ තුන්කල් දැක්ම ක්‍රියාත්මක කිරීමට සෑම කෙනෙකුගේම සහයෝගය අවශ්‍ය කරනවා, දැක්මක් අවශ්‍ය කරනවා. ඒ නිසා සියලුම දෙනා අවබෝධ කරගත යුතු සැලැස්මක්. ක්‍රියාත්මක කිරීමේ මාර්ග සිතියම. ව්‍යුහාත්මක ආකල්ප පරිවර්තනය. අපේ රටේ තියෙනා වූ ගැටලු නිවැරදි වෙන්න නම් අපේ ව්‍යුහාත්මක ආකල්ප පරිවර්තනයක් අවශ්‍යයි. අපේ ආර්ථිකය කඩන් වැටලා තියෙන්නේ. දේශපාලනය අර්බුද තත්ත්වයක තියෙන්නේ. ආගම් අර්බුද තත්ත්වයක තියෙන්නේ. ජනතාව පීඩාවකට පත් වෙලා අර්බුද තත්ත්වයක තියෙන්නේ. මේ හැම දෙයකටම හේතුව තමයි නිවැරදි යථාර්ථයක් අවබෝධ නොදත් පිරිහීම. මුළු යාන්ත්‍රණයම මුළු ශේෂ්ත්‍ර සියල්ලම වගේ ගැටලු වලට මුහුණ දීලා තියෙන්නේ. එහෙනම් අපිට නිවැරදි දැකීමක්, ආකල්පමය පරිවර්තනයක් අවශ්‍යයි. ඒ නිසා මුළු ව්‍යුහයම ආකල්පමය පරිවර්තනයකට පත් කිරීම අපි කාගෙත් වගකීමක්. ප්‍රධාන එකකය විය යුත්තේ ග්‍රාම සේවා වසම. හේතුව තමයි සෑම පුද්ගලයෙක්ම රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ වෙන මූලික ස්ථානය තමයි ග්‍රාම සේවා වසම. සෑම පුද්ගලයෙක්ම ග්‍රාම සේවා වසමෙන් තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මූලික ඒකකය විය යුත්තේ ග්‍රාම සේවා වසම. ඒ කියන්නේ ග්‍රාම සේවා වසමෙන් පරිවර්තනය ආරම්භ විය යුතුයි. ඉලක්කය වේගවත් ප්‍රායෝගික ප්‍රතිඵල. රට මේ මොහොතේ තියෙන්නේ අර්බුදකාරී තත්ත්වයක. අපි ණය බලින් තමයි රට දුවන්නේ. අපේ දළදේශීය නිෂ්පාදනය 181ක්. දළදේශීය නිෂ්පාදනය 100යි නම් අපි 81ක් ණය මත තමයි දුවන්නේ. එහෙනම් අනාගතයේ තව තවත් අපි අර්බුදවලට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා අපිට වේගවත් ප්‍රායෝගික ප්‍රතිඵල අවශ්‍ය කරනවා. මෙතෙක් කල් දේශපාලනය තුළවත් පුද්ගලයෙක්වත් නිවැරදි පරිවර්තනයකට ගෙන යන්න පුළුවන් පැහැදිලි විනිවිදභාවයකින් යුත් සැලසුමක් ඉදිරිපත් කරලා නැහැ. ඒ නිසා බුද්ධ ශාසනය නියෝජනය කරලා තමයි බුද්ධ ශාසනය විසින් සමාජගත කරන සැලැස්මක් තමයි තුන්කල් දැක්ම කියන්නේ. අපිට ප්‍රවීණයින්ගෙන් යුත් කණ්ඩායමක් අවශ්‍ය කරනවා. ඒ ශ්‍රේෂ්ඨ තමයි කුෂිකාර්මික, සංචාරක, කර්මාන්ත, කළමනාකරන, ගිණුම් කරන නීතිඥ ආදී ලංකාවට අත්‍යවශ්‍ය කරන ශ්‍රේෂ්ඨවල ප්‍රවීණයින්ගෙන් යුත් කණ්ඩායමක් මුලින් අවශ්‍යයි. මේ කණ්ඩායම තුළ සුදුසුකම් සීමාවෙන් එහා ගියපු ප්‍රායෝගික දැනුම සහ දක්ෂයින් හඳුනා ගැනීමේ හැකියාවක් අවශ්‍යයි. මොකද මුළු රටේ ග්‍රාම සේවා වසම් තියෙනවා 14000 ගාන. මේ 14000 ගානම එක කණ්ඩායමකට ආවරණය කරන්න බෑ. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨවලට අදාළ ප්‍රවීණයින් තවත් අයව හඳුනා ගැනීමට අවශ්‍යයි. සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙන්නේ ක්‍රියාවට නැංවිය හැකි දැනුම සහිත කණ්ඩායමකි. මෙම කණ්ඩායම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ක්‍රියාකාරී ඒකකය වේ. සෑම ප්‍රාදේශීය කොට්ටාසයකටම අවශ්‍ය කරනවා මූලික ටීම් එකක්. ඒ ටීම් එක අපිට ජනතාව අතරින්ම අඳුර ගන්න අවශ්‍යයි. මූලික රාමුව දින 7ක වැඩමුළුවක්. ග්‍රාම සේවා වසමක දින 7ක වැඩමුළුවක් වෙනවා. ඒ වැඩමුළුව තමයි මේ වැඩමුළුවේ තියෙන ඉලක්කය තමයි එක් දිස්ත්‍රික්කයක පළමු ග්‍රාම සේවා වසම. උදාහරණයක් විදිහට ගත්තාම අපි ක්‍රියාත්මක කරන සතිය සමුදා ඉඳන් ඉරිදා වෙනකම් ගමු. ප්‍රධාන සමුළු 3ක් ජනතාවට සම්බන්ධ වෙන්න වෙනවා. ඒ බදාදා දිනය යොදා ගන්නවා දත්ත එකතු කිරීම. සිකුරාදා දිනය යොදා ගන්නවා සැලසුම සෑම පුරවැසියෙකුම ප්‍රායෝගිකව දැනුවත් වීමට. ඉරිදා දවස ආකල්පමය සහ දායකත්වය. ඒ කියන්නේ රට තියෙනා වූ ඇත්ත තත්ත්වය. ජනතාව සිටින්නා වූ ඇත්ත තත්ත්වය. රටේ තියෙනා වූ ඇත්ත අවදානම් තත්ත්වය. රට නැගිටින්න නම් ජනතාවගේ සහයෝගය දැන්න නම් ජනතාව
මේ සඳහා දායකත්වය වෙන්න ඕනේ. ආකල්පමය දුර්වලකම් දැනුවත් වෙන්න ඕනේ. ඒ නිසා ඉරිදා දවස ඒ සඳහා යොදා ගන්න. රාජ් අනුග්‍රහය සහිතව මෙම දින 7 තුල මුළු වසමම ආර්ථික හා ආකල්පමය පරිවර්තනයකට සූදානම් කරන්න තමයි මේ වැඩමුළුව සිද්ධ වෙන්නේ. ක්‍රියාත්මක කිරීමේ අධියර දත්ත කියවීම වර්තමානයේ තියෙනා වූ සැබෑ තත්ත්වය හඳුනා ගැනීමට අවශ්‍යයි. සඳුදා සහ අඟහරුවාදා වසම සූදානම් කිරීම. ආරාධනා කළ යුතුයි සෑම පවුලකම එක් සමාජිකයෙක් බදාදා වැඩමුළුවට පැමිණීම අනිවාර්ය කරන්න ඕන. ප්‍රාදේශීය දත්ත එකතු කිරීම. ස්වේච්ඡා කණ්ඩායම් හා එක්ව භෞතික සම්පත් වගේම මානව සම්පත්. ඒ භෞතික සම්පත්වල තියෙනා වූ සහ මානව සම්පත්වල තියෙනා වූ හැකියාවන්, අවස්ථාවන්, දුර්වලතා, අභියෝග වැනි මූලික දත්ත එකතු කරගන්න ඕනේ. ආගමික ස්ථාන හඳුනා ගැනීම. වසමට අදාළ ප්‍රධාන ආගම්වල නායකයින් තුන්කල් දැක්ම ගැන දැනුවත් කරන්න ඕනේ. හේතුව මොකද මේ මධ්‍යස්ථ සැලසුමක්. මේක කිසිම පක්ෂ භේදයකින් ආගම් භේදයකින් කිසිම විදිහකට බෙදෙන්නේ නැහැ. ගැටලු ඇති කරගන්න නැහැ. මේ විවේචන නැහැ. ඒ නිසා හැමෝගෙම සහයෝගය අවශ්‍යයි. ඒ නිසා ඒ අවශ්‍ය දැනුවත් කිරීම ආගමික ස්ථාන හරහා සිද්ධ කිරීමෙන් ඒ ආගම් වලට අදාළ ස්ථාන හරහා දැනුවත් කිරීමෙන් මේකේ මධ්‍යස්ථභාවය සහ විනිවිදභාවය රැකෙනවා. වැඩමුළුවට පෙර දින 2 සඳුදා සහ අඟහරුවාදා වසමේ සත්‍ය තත්ත්වය කියවීමට හා නායකයින්ගේ සහාය ලබා ගැනීමට යොදා ගන්නවා. ඒ කියන්නේ වැඩමුළුව බදාදා සිද්ධ වෙනවා නම් සවුදා අඟහරුවාදා අර ප්‍රවීණ කණ්ඩායම සහ ඒ වසමේ තියෙනා ක්‍රියාකාරී පුද්ගලයන් නායකයින් එකතු කරගෙන වසම ගැන ගත්ත ඒ දවස් දෙකට පුළුවන් වෙන වසම සම්බන්ධව තියෙන ප්‍රධාන හැකියාවන්, දක්ෂතා, අවස්ථා, දුර්වලතා, අභියෝග මෙන්න මේ දේවල් ටික එකතු කරගන්න අවශ්‍යයි. බදාදා සමුළුව ගැටලු හඳුනා ගැනීම, විනිවිදභාවය. සමුළුව සම්පූර්ණයෙන් පටිගත කිරීමක් අවශ්‍යයි. සමාජගත කිරීම සහ අනෙකුත් නිලධාරීන් සැලසුමේ ක්‍රියාකාරීත්වයන් අවබෝධ කර ගැනීමට ලබා දෙන්න පුළුවන්. මේ කරන සැමුළුව රෙකෝඩින් කරලා ඒ රෙකෝඩින් අනිත් නිලධාරීන්ටත් ජනතාවට ලැබෙන්න සලස්වනවා. හේතුව මොකද මේක ප්‍රායෝගිකව හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඉතාමත් සංකීර්ණ සැලසුමක්. මේක හරියට ක්‍රියාත්මක වුණොත් මුළු රටේම සංවර්ධනය ඉතා කෙටි කාලෙකින් ශීඝ්‍ර සංවර්ධනයක් කරා යන්න පුළුවන්. මොකද සති 25කින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වෙන සැලසුමක්. ගැටලුව සටහන් කිරීම. ජනතාවගෙන් ඔවුන්ගේ වසමේ තිබෙන්නා වූ ගැටලු විමසලා සටහන් කරගන්න ඕනේ. මොකද වසමේ තියෙනා වූ ගැටලු අපේ ප්‍රායෝගිකව ගත්තහම අපේ පාලන යාන්ත්‍රණය දන්නේ නැහැ වසමේ තියෙනා වූ දුර්වලකම් මොනවාද, ගැටලු මොනවාද, අභියෝග මොනවාද, හැකියාවන් මොනවාද කියලා නිවැරදි අවබෝධයක් නැහැ. මොකද ඔවුන් ඉන්නේ අති සංකීර්ණ ප්‍රශ්න ගොඩක. ඒ ප්‍රශ්නත් වල ඉන්නකොට ග්‍රාම සේවා වසමේ ප්‍රශ්න හඳුනා ගැනීමට ඔවුන්ට කාලයක් නැහැ. ඒ නිසා ග්‍රාම සේවා වසමේ සිටින්නා වූ අයගේ වගකීමක් තමයි වසමට අවශ්‍ය කරන දේ අපි තෝරාගෙන නිවැරදි කරන්න සැලසුම් කරනයක් හදන්න අවශ්‍යයි. ග්‍රාම සේවා වසමේ නිලධාරීන්ගේ සහයෝගය. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අදාළ අපි එක වසමක් තෝරගත්තොත් ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අදාළ ග්‍රාම සේවා නිලධාරීන් සහභාගී කරවගන්න ඕනේ. සහ එම නිලධාරීන්ට තම වසමේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවබෝධය එමගින් ලබා ගන්න පුළුවන්. වසමේ ගැටලු, ආර්ථික ගැටලු, සමාජීය ගැටලු, යටිතල සපහසුකම් සම්බන්ධව ගැටලු ශ්‍රේණිකව අර ප්‍රවීණ කණ්ඩායම් අතර බෙදා ගන්න පුළුවන්. බෙදලා ටක් ගාලා සැලසුම් කරනයක් හදලා දෙන්න පුළුවන්. හැකියා සිටියම පවුලකට පුද්ගලයාට ඒ කියන්නේ පවුලේ සෑම සමාජිකයෙකුටම පවුලට වෙනස්ම සවිස්තරාත්මක පෝරමයක් ලබා දෙනවා. පෝරමයක් ලබා දෙනවා. ඒ පෝරමෙන් අපි හඳුනා ගන්නවා හැකියා, දක්ෂතා, භෞතික සම්පත්, දුර්වලතා, රැකියා විරහිතකම්, සෞඛ්‍ය, මූල්‍ය ගැටලු, ඇබ්බැහිවීම වැනි සියලු දත්ත හඳුනා ගැනීමට අවශ්‍යයි. ඒවා තමයි හඳුනාගෙන නිවැරදි මාවතකට කළමනාකරන සැලසුමක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන දත්ත මේ.
රැකියා විරහිතකමට සහ ඇබ්බැහි වීම්වලට හේතුවෙන මානව හැකියා සහ දුර්වලතා හඳුනා ගැනීම ඔවුන්ගේ දුර්වලකම් මගහැරීමටත් අනාගත යහපත් ඉලක්කයක් කලා යාමට අවශ්‍ය කරන මාර්ගෝපදේශන ලබා ගැනීමටත් ඔවුන්ව අධ්‍යනය කිරීමටත් ග්‍රාම සේවා වසම තුළ ස්ථානයක් බිහි කරන්න අවශ්‍යයි. අපි මද්‍රව්‍ය තුගන් කලාට වැඩක් වෙන්නේ නැහැ. මොකද මද්‍රව්‍යවලට එඩික් වෙලා ඉන්න අය වෙන මොනාට හරි පෙළඹෙනවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිතයේ යථාර්ථය පෙන්නලා ඔවුන්ට අවශ්‍ය කරන යහපත් සැලැස්මක් දෙන්න ඕනේ. ඒකට ඔවුන්ට මාර්ගෝපදේශන අවශ්‍යයි. ග්‍රාම සේවා වසමක් නියෝජනය වන පරිදි සමාජ සේවා ආගමික ස්ථානයක ඒ වගේ ක්‍රියාකාරී පිරිසක් තෝරගෙන ඇබ්බැහිවීම් දුර්වලකම් නැති කරන්න ඔවුන්ට අවශ්‍ය කරන වටපිටාව සූදානම් කරලා අනාගතය යහපත් කරන්න සැලසුමක් දෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන ස්ථානයක් බිහි කරන්න ඕනේ සෑම ග්‍රාම සේවා වසමකම. ක්‍රියාත්මක කිරීමේ අධීරය සැලසුම් කරන්නේ අනාගතයට කොහොමද යන්නේ? බදාදා සහ සිකුරාදා විශ්ලේෂණය සහ සැලසුම නිර්මාණය. විශ්ලේෂණ කණ්ඩායම ප්‍රවීණ කණ්ඩායම ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහය ඇතිව ලබාගත් දත්ත විශ්ලේෂණය කරනවා. ඒ දවස් දෙකට අපිට කෙටි දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කරගන්න පුළුවන් වෙයි සම්පූර්ණ දත්ත ටික විශ්ලේෂණය කර නැති වුණා. හැබැයි වසමට අවශ්‍ය කරන මූලික දත්ත ටික මේ විශ්ලේෂණය කරන්න පුළුවන් මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න පුළුවන් සැලසුම්කරණයක් හදන්න පුළුවන්. වසම් සැලසුම මානව සහ භෞතික සම්පත් උපරිම ලෙස යොදාගන්නා කළමනාකරන සැලසුමක් නිර්මාණය කරන. මනුස්සන්ගේ තියෙනවා හැකියා තියෙනවා. සම්පත් තියෙනවා. අවශ්‍ය ධනයක් තියෙනවා. ඔවුන්ට නිවැරදි කළමනාකරණයක් නැහැ. මාර්ගෝපදේශනයක් නැහැ. සැලසුම් කරණයක් නැහැ. ඒ සැලසුම් කරණය නිර්මාණය කරලා දීම තමයි මේකෙන් අරමුණු වෙන්නේ. මූල්‍ය කළමනාකරණය. අවශ්‍ය මූල්‍ය සම්පත් සහ ව්‍යාපාර අවස්ථා හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ වසමට අවශ්‍ය කරන ව්‍යාපාර දලදේශීය නිෂ්පාදනයට වර්ධනය කරන්න පුළුවන් ව්‍යාපාර හඳුන්වන්න පුළුවන්. ව්‍යවසායකයින් බිහි කරන්න පුළුවන්. ඒ ව්‍යවසායකයින් බිහිවීම තුළ රැකියාව බිහි වෙනවා. ඒකට අවශ්‍ය කරන මූල්‍යමය සපයා ගන්න පුළුවන් ව්‍යාපාර විනිවිදභාවයකින් යුත් සැලසුම් කරණයක් හදලා ව්‍යාපාර හඳුන්වලා දුන්නොත් ඒකට මූල්‍යමය ආධාර කරන්න මූල්‍යමය වශයෙන් ආයෝජනය කරන්න ඕනෑතරම් කට්ටිය ඉන්නවා. ගැටලුවකට තියෙන්නේ මිනිස්සුන්ට සල්ලි වියදම් කරන්න බැහැ විනිවිදභාවයක් නැහැ තියෙනා වූ බදු ප්‍රතිපත්ති වගේ මහා ගැටලු තියෙනවා. ඒ ගැටලු නිරාකරණය වෙන්න විනිවිදභාවයකින් යුත් සැලසුමක් ඔවුන් දැක්කොත් ඔවුන් අවශ්‍ය මූල්‍ය ධනය වියදම් කරනවා. ඒකට විදේශ ආධාර පවා ලබා ගන්න පුළුවන්. මෙය තමයි තුකල් දැක්මේ ප්‍රධානම පියවර. වසමේ ගැටලු වලට නිවැරදි ප්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීම. සිකුරාදා සමුළුව සැලසුම දැනුවත් කිරීම. වසමට අවශ්‍ය සැලසුම ඉදිරිපත් කිරීම. ප්‍රවීණයින් විසින් ජනතාවට නිර්මාණය කළ සැලසුම් දැනුවත් කිරීම. සම්පූර්ණ සිකුරාදා දවසේ ඒ කෙටියෙන් නිර්මාණය කරපු සැලසුම සම්බන්ධව ජනතාව දැනුවත් කියවලොත් ජනතාව තුළ තියෙනවා හැකියා දක්ෂතා. ජනතාව දන්නවා කොයි විදියටද ඒවත් එක්ක සම්බන්ධ වෙලා අනාගත යහපත් මාර්ගයක් ඔස්සේ ගමන් කරන්නේ. ඒකට තමන්ගේ දායකත්වය කොයි විදියට දෙන්න ඕනේ කියලා. මොකද රටක් දියුණු වෙනකොට ජනතාව කැමතියි. යහපත උදා කරන ආකාරය. ඔවුන්ගේම හැකියා සහ සම්පත් යොදා ගනිමින් රටට ලැබෙන ශීඝ්‍ර යහපත කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ. මේ අවස්ථාවේදී ජනතාවට තමන්ගේ දත්ත මත ගොඩනැගුණු විසඳුම පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ බලාපොරොත්තු කඩ කරන්නේ නැතුව ඔවුන්ට අවශ්‍ය කරන මාර්ගෝපදේශ සහ අවශ්‍ය මූල්‍යමය සපයන්න අවශ්‍යයි. ස්වේච්ඡා දායකත්වය සහ තේරීම කැඳවීම. මෙම සැලසුමට ස්වේච්ඡාවෙන් දායක වීමට හැකි දක්ෂයින්ට ඉරිදා ආගමික ස්ථානයට පැමිණීමට කාරුණිකව දැනුම් දෙනවා. මේ සම්බන්ධව දැනුවත් කරාම ග්‍රාම සේවා වසමේ සිරින්නා තියෙනා වූ පවුල් දැනුවත් වුණාම මේකට අනිවාර්යයෙන්ම මොකද මේ රටේ මිනිස්සුන්ගේ තියෙන එකමුතුකම. පහුගිය කාලේ දේශපාලන පහුගිය කාලේ තාප්පවල චිත්‍රයන් දා ගස් හිටෙව්වා, පැල හිටෙව්වා, පුරන් කුඹුරු අස්වැද්දෙව්වා. ඊට පස්සේ ඔවුන්ට නිවැරදි ඔවුන්ට ඉදිරියට යෑමට නිවැරදි විදිහට අවශ්‍ය කරන සම්බන්ධතාවයන් ලැබුණේ නැහැ. ඊට පස්සේ ඒ ජනතාව මේකතු කරලා අරගල කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අරගල කරන්න පෙළඹිච්ච කාලේ අපි දැක්කා තෙල් පෝලිං වල සහයෝගෙන් හැමෝම එකට වැඩ කරපු විදිහ, පෝලිං වල අනුන්ගේ වාහනේ පවා සහයෝගෙන් තල්ලු කරගෙන ගියපු විදිහ අපි දැක්කා. ඊට පස්සේ මේ ගම් වතුර ව්‍යසනයක් ආවා. මේ ගම් වතුර ව්‍යසනයේ මානසික පැත්ත අපේ මිනිස්සුන්ගේ කොච්චරනම් යහපත් හදවත් තියෙන මිනිස්සුද මේ රටේ ජීවත් වෙන්නේ කියලා අපි හොඳින් දැනගත්තා.
ඉතින් මිනිස්සුන්ගේ එකමුතුකම තියෙනවා මිනිස්සුන්ට අවශ්‍ය එක ෆ්ලැට්ෆෝම් එක මාර්ගයක් අවශ්‍යයි හොඳ විනිවිධභාවකින් යුත් සැලසුමක් අවශ්‍යයි ඒ නිසා ඉරිදා දවස සම්බන්ධ කරගන්න පුළුවන් ඒ මිනිස්සුන්ට කාරණිකව දැනුවන් දෙක් කරලා රටේ තියෙනව යහපතට තමන්ගේ දායකත්වය ලබා දෙන්න කියලා කාරුණිකව ඉල්ලන්න පුළුවන් මේ අය ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් අය ඉන්නවා රැකියාව විරහිත අය ඉන්නවා මේ අයව සම්බන්ධ කරගෙන රටේ දියුණුවට වැඩ කරන්න පුළුවන් රැකියා විරහිත දක්ෂතයින් විශේෂයෙන් රැකියා විරහිත දක්ෂයින්ට සහයවීමට අවස්ථාව ලැබෙනවා මිනිමගේ වසම දියුණු කිරීම වසම දියුණු කිරීම සඳහා ජනතාවගෙන්ම නායකත්වය බිහි කිරීමට අවශ්‍යයි තමන්ගේ වසම දියුණු කරන්න තමන්ගේ නායකත්වය ග්‍රාම සේවා වසම තුළින්ම නායකත්වය තෝරලා ඒ නායකත්වයෙන් තමන්ගේ වසමේ අවශ්‍ය කරන කළමනාකරන සැලසුම් ටික ඉදිරියට විනිවිධභාවයකින් යුත් කිසිම වංචාවක් වෙන්නේ නැතුව විනිවිධභාවයකින් යුතුව අනාගතය යහපත කරා යන්න පුළුවන් ඉරිදා සමුළුව ආකල්පමය සහ කැපවීම ආගමික වතාවත් සහ දේශනය ආගමික වතාවත් වලට යෙදීලා දේශනයක් පවත්වන්න ගුණ ධර්ම සහ සමාජයට යහපත් වන පුද්ගලයෙකු වීමට ඇති අවස්ථාව පිළිබඳ බලගැන්වීම මනුස්්‍යව මෝටිවේෂන් කරන මනුස්්‍යයාගේ ප්‍රබෝධය ඇති කරන දේශනයක් පැවැත්විය යුතුයි දායකයින් තෝරා ගැනීම පැමිණි පිරිස අතර වසමේ දියුණුවට රිජෝම දායක වෙන්න පුළුවන් සුදුසු පිරිස හඳුනාගන්න පුළුවන් ඒද ඒ සතිය ඇතුළත ඒ අයව වසමට වෙන් කරගන්න පුළුවන් ඒ අය මාර්ගයෙන් තමයි ඉදිරි පියවර ක්‍රියාත්මක වෙන්නේ මේ වසමක සෑම කෙනෙක් වසමක එක වසමකට 6 දෙනෙක් වගේ තෝරගන්න වෙනවා ඒ වසම 6 දෙනා තෝරගත්තා මුළු ලංකාව පුරාම 84000කින් යුතු බලවත් කණ්ඩායමක් නිර්මාණය වෙනවා මේ ඇවිල්ලා දේශපාලන කණ්ඩායමක්වත් ආගමික කණ්ඩායමක්වත් නෙමෙයි අනාගත යහපතට රට සුරක්ෂා කිරීමේ කණ්ඩායම මේ සමාජ සමගියට සහ අපරාධවලට හේතු ආකල්පමය අර්බුදයට දෙන ඍජු විසඳුමක් ප්‍රතිඵලය වසම මෙහෙයවන්නන් තෝරා ගැනීම ශ්‍රේෂ්ඨවල සාකච්ඡා විශේෂඥ කණ්ඩායම විසින් තෝරාගත් අය සමග වෙනම සාකච්ඡාවක් පැවැත්වීම අර විශේෂඥ කණ්ඩායමට පුළුවන් හැකියා දක්ෂතා තමන්ගේ ශ්‍රේෂ්ඨයට අදාළ කරන හැකියා දක්ෂතා හඳුනා ගන්න ඒ අය සමග සාකච්ඡා කරාම ඒ අයට පුළුවන් වෙනවා වසමට අවශ්‍ය කරන හොඳ ටීම් එකක් නිර්මාණය කරන්න. වසම් මෙහෙයුම තෝරාගත් දායකයින් මාර්ගයෙන් වසම් සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්න පුළුවන්. නිලධාරීවාදය වෙනුවට සැලැස්ම ක්‍රියාත්මක කිරීමට වසමේ දක්ෂ ජනතාවගේ සහාය ලබා ගැනීම. දැනට තියෙනව යාන්ත්‍රණයේ මිනිස්සුන්ට පීඩන තියෙනවා ග්‍රාම සේවකලාට පීඩන තියෙනවා වසමේ ඉන්නව සෑම රාජ්‍ය සේවකයෙක්ම මහා පීඩනවල ඉන්නේ මොකද රට තියෙන්නේ අවුල් ජාලාවක නිසා. හැබැයි නිවැරදි විදිහකට සැලැස්මකට අනුව ක්‍රියාත්මක වෙනවා නම් ඔවුන්ගේ මනස පවා නිදහස් වෙනවා. ඔවුන්ගේ මනස පොඩක් නිදහස් කරන්න ජනතාවගෙන් සහාය ලබා ගැනීමට ඒ වසමේ සිටින්නා වූ දක්ෂ පිරිසක් නිර්මාණය කිරීම මේ මගින් අරමුණු කරනවා. ශීඝ්‍ර පරිවර්තනය සහ වේගවත් ආවරණය සති 25ක ඉලක්කය ප්‍රධාන කණ්ඩායම් විසින් සති 25ක් ඇතුළත දිස්ත්‍රික්කය ආවරණය කිරීම ග්‍රාම සේවා නිලධාරීන්ගේ ජාලය පළමු සමුළුවට සහභාගී වූ නිලධාරීන් විසින් අනෙකුත් නිලධාරීන් දැනුවත් කිරීම මෙම වේගවත් ක්‍රියාත්මක කිරීම මගින් ජනතාව තුළ සැලැස්ම පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා සෑම ග්‍රාම දිස්ත්‍රික්කයකම සෑම ග්‍රාම සේවා වසමක මේ වැඩමුළුව සිද්ධ වෙනකොට ජනතාව තුළ විශ්වාසය ඇති වෙනවා. දිස්ත්‍රික්කයේ ආවරණය වන සැලසුම. පළමු වැඩමුළුව අපි උදාහරණයක් විදිහට ගමු පළමු වැඩමුළුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිද්ධ කරනවා. මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ප්‍රමාණය 22යි. මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 57ක් තියෙනවා. මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ග්‍රාම සේවා වසම් 57ක් තියෙනවා. කොට්ටාසයට අදාළ ග්‍රාම සේවා වසම් 57යි. පළමු සතිය වැඩමුළුව ආරම්භ කෙරෙන මධ්‍යම නුවරගම් පළාතේ ග්‍රාම සේවා වසම 295න් ඒ ගන්නවා. මම උදාහරණයක් විදිහට ඔය මගේ ග්‍රාම සේවා වසම මම අරගෙන තියෙනවා. සම්බන්ධ වෙන ග්‍රාම සේවකයින් 57යි. ඒ කියන්නේ ග්‍රාම සේවා ඒ කොට්ටාසයට ග්‍රාම සේවක වසම් 57යි නම් ග්‍රාම සේවකලා 57 දෙනෙක් පළවෙනි වසමේ වැඩමුළුවට සම්බන්ධ වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තියෙනවා 22ක්. පළමු වැඩසටහන සම්බන්ධ වූ ග්‍රාම සේවකයින් 57 දෙදෙනා බැගින් බෙදිලා අනෙකුත් කොට්ටාස 21 සඳහා ඊළඟ සතියේ ග්‍රාම සේවා වසම වැඩමුළුව ආරම්භ කරනවා.
ඊගාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එක ග්‍රාම සේවා වසමක් තෝරගෙන එක්කෙනෙක්. එතකොට කොට්ටාස 22ම ආවරණය කරන්න පුළුවන්. පළමු වැඩමුළුව සිද්ධ වෙච්ච විදිහට අර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිටින්නා වූ අනිත් ග්‍රාම සේවකලවත් සම්බන්ධ කරගෙන ඊගාව සතියේ එම වැඩමුළුව දිස්ත්‍රික්කයේ කොට්ටාස 22ෙම ආවරණය කරන්න පුළුවන්. ඒ ආවරණය කරනකොට ප්‍රධාන මුලින්ම යොදාගත්ත ටීම් එක ඊගාව දිස්ත්‍රික්කයේ පළවෙනි සතියේ වැඩමුළුව ආරම්භ කරනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි දිස්ත්‍රික්ක 25ම ආවරණය වෙන්නේ. මේ සම්බන්ධව ගැටලු තියෙනවා විමසන්න පුළුවන්. එම වැඩමුළු සඳහා එම කොට්ටාසවල සියලු ග්‍රාම සේවක නිලධාරීන් සම්බන්ධ කර ගැනීම ඒ මගින් ඔවුන්ට අයත් සෑම ග්‍රාම සේවා වසමකම ඊගාව සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය කිරීමට හැකියාව ලැබෙනවා. වගවීම සහ අධීක්ෂණය ප්‍රගතිය ප්‍රදර්ශනය දිස්ත්‍රික්කයට හඳුන්වා දෙනවා වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එක සහ ප්‍රාදේශයට මාධ්‍ය ඔය ඒ කාලේ ඔය රජරට සේවේ රුණු සේවේ ඔන්න ඔය වගේ FM තිබ්බා. අද තාක්ෂණය දියුණුයි. අපිට ඕන්න වෙබ් පිටුව හරහා අපිට YouTube channel එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට ප්‍රධාන මාධ්‍යයක් වෙන් කරලා ඒ මාධ්‍ය මෙන්න මේ වගේ ප්‍රායෝගිකව ප්‍රගතිය ප්‍රසිද්ධිය අධීක්ෂණයට ලක් කරන්න පුළුවන්. එතකොට ජනතා ඇහැට ගෝචර වෙනවා. ජනතාවට පෙළඹෙනවා තමන්ගේ වසමේ දියුණුව තමන් දායකත්වයෙන් දියුණුව කරා යන්න. දූෂණය පිටු දැකීම. මෙම විනිවිදභාවය මගින් දූෂණය සහ නිලධාරීවාදයේ දුර්වලතා ස්වංක්‍රීයම පාලනය වෙනවා. විනිවිදභාවය නිසා දූෂණය අවම කරන්න පුළුවන් නිලධාරීන්ගේ තියෙනා දුර්වලකම් දෘෂ්ටීන් ස්වංක්‍රීයවම පාලනය වෙනවා මෙමගින්. විනිවිදභාවය යනු සැලසුමේ සාර්ථකත්වයේ ප්‍රධාන යතුරයි. මෙමගින් ජනතාවගේ ප්‍රබෝධය සහ ජනතාවගේ ප්‍රදේශයේ දියුණුව ජනතාවම කැපවීමෙන් සිදු කිරීමට හැකියාව ලැබෙනවා. අපිට අතීතයේ ඉන වැරදුනේ අපි හොරකම් කරා, වංචා කරා, දූෂණය කරා. මෙන්න මේ ගැටලු නිසා තමයි අපිට වැරදුනේ. අපිට විනිවිදභාවයක් තිබෙන්නේ නැහැ. මිනිසුන් යාන්ත්‍රණයේ නිලධාරීන්ට වංචා කරන අවස්ථාව තිබ්බා. හැබැයි මේ හැම එකක්ම පාලනය වෙන විදිහට තමයි මේ සැලසුම නිර්මාණය කරලා තියෙන්නේ. කාටවත් කියන්න බෑ හොරකම් කරා අතන වංචාවක් වුණා මෙතන වංචාවක් වුණා කියලා. ඒ අයට නීතිමය ක්‍රියා මාර්ග ගන්න පුළුවන්. හේතුව මොකද සියලු ජනතාව තමන්ගේ දිස්ත්‍රික්කයේ තමන්ගේ වසමේ දේවල් තමන් වසමට අදාළ ජනතාවගේ අධීක්ෂණයට ලක් කරන්නත් පුළුවන්. පාලන යාන්ත්‍රණයට ජනාධිපතිට දක්වත් අවශ්‍ය දිස්ත්‍රික්කයේ අවශ්‍ය වශයෙන් තොරතුරු ටක් ගාලා ලබා ගන්න පුළුවන්. මේ පහුගිය කාලේ ගම්වතුව ව්‍යසනයක් ආවා. මෙන්න මේ වගේ ව්‍යසනයක් ආවම කොයි දිස්ත්‍රික්කයේද කොහෙටද යවන්න ඕනේ කොතන මෙතන කොච්චර ජනතාව ඉන්නවද මේ සියලු දත්ත එක මොහොතින් ලබා ගන්න පුළුවන් හැකියාව මේ සැලසුම තුලින් නිර්මාණය වෙනවා. ආර්ථික නිදහස සහ සමාජීය යහපත. ග්‍රාම සේවා වසමේ හඳුනා ගන්නා මානව සම්පත් හා භෞතික සම්පත් වල හැකියාවන් භාවිතයෙන් අවස්ථාවන් කුසලතාවන් ප්‍රයෝජන ගැනීම. දුර්වලකම් හඳුනාගෙන දුර්වලකම් නැති කිරීමෙන් අභියෝගවලට මුහුණ දීමට ග්‍රාම සේවා වසම සූදානම් කරනවා. ඒ කියන්නේ මානව සම්පත් සහ භෞතික සම්පත් වල හැකියාව භාවිතයෙන් අවස්ථාවන් හඳුනාගෙන ඒ අවස්ථාවන් වලින් ප්‍රයෝජන අරගෙන දුර්වලකම් හඳුනාගෙන දුර්වලකම් නැති කරලා අපි අනාගත අභියෝගවලට මුහුණ දෙන්න ග්‍රාම සේවා වසම සූදානම් කරන්න පුළුවන්. දලදේශීය නිෂ්පාදනයට ශීඝ්‍ර වර්ධනය. මේ වසමේ ක්‍රියාත්මක වෙන්නා වූ වසමට තියෙනා වූ හැකියා දක්ෂතා හඳුනා ගැනීමෙන් වසමට අවශ්‍ය කරන ව්‍යාපාර ආයෝජන ක්‍රමවේද මිනිස්සුන්ගේ තියෙනා වූ හැකියාම දක්ෂතා සම්පත් භාවිතා කරලම නිර්මාණය කරන්න පුළුවන්. මේවා දලදේශීය නිෂ්පාදනයට දායක කරගන්න පුළුවන් ව්‍යවසායකයින් සහ රැකියා බිහිවීම මෙමගින් සිද්ධ වෙනවා. ආකල්පමය වර්ධනය. රාජ්‍ය යාන්ත්‍රණය සහ ජනතාව අතර සම්බන්ධතාවයේ ඒකාබද්ධ වීම. මෙමගින් රාජ්‍ය මේක කිසි දේශපාලනයක් නෙමෙයි. මේ රාජ්‍ය සහ ජනතාවත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මෙමගින් ගොඩනගා ගන්න පුළුවන්. මේ තුලින් දලදේශීය නිෂ්පාදනයට ශීඝ්‍රයෙන් දියුණු කර ගැනීමටත් අනාගත ණය අර්බුදයෙන් මිදීමටත් හැකියාව ලැබෙනවා. තුන්කල් දැක්මේ අවසාන දර්ශනය ධර්ම සංගායනාව. දිස්ත්‍රික්ක 25 ආවරණය කිරීමෙන් පසු ආගම් ඒකාබද්ධ කරමින් යහපත උදා කිරීම. මේ රටේ පවතිනා වූ ප්‍රධාන ආගම් ටිකක් තියෙනවා. මේ සෑම ආගමකින්ම ඒ ආගම් වලට පොදු සමස්තයාටම යහපත පෙන්වලා තියෙනවා. මේ යහපත අවබෝධ කරගන්න බෑ
මේ ආගම් තුළම මේ ආගම් තුළම ගැටලු මතුවෙලා තියෙනවා. මෙන්න මේ ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය කරනවා ජාත්‍යන්තරය ලෝකයාට පිහිටවන ආදර්ශමක් රටක් බවට පත්වෙන්න පුළුවන්. මේ මනුස්්‍යගේ කායික සුවයත් මානසික සුවයත් මේ මගින් උදා කරගන්න පුළුවන්. කායික සුවයත් මානසික සුවයත් උදා කරගන්නවා කියන්නේ ලෝකයාට පිහිට වෙන්න පුළුවන් ආදර්ශමත් රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. මෙම සැලැස්ම හුදෙක් ආර්ථික සැලැස්මක්ම විතරක් නෙවෙයි. මානසික සහ සමාජ පරිවර්තනයටකින් අනාගත ගෝලිය අල්පුදයන් සඳහා මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් කිරීමකි. අනාගත ලෝකයාගේ යහපතට කැපවීම අපි කාගෙත් වගකීම සහ යුතුකමයි. ඒ නිසා මේ සැලසුම මෙහෙම කෙටියෙන් පෙන්වට මේක අති සංකීර්ණ සැලසුම මේ සැලසුම නිර්මාණය කරන්න අවුරුදු 7ක කාලයක් සියලු දේවල් වලින් මිදලා ඉඳලා තමයි ප්‍රායෝගිකව අවබෝධ කරගෙන දත්ත එකතු කරලා ග්‍රාම සේවා වසමින් දැන් ජනාධිපති දක්වා ගිහිල්ලා හැම අයත් එක්කම සාකච්ඡා කරලා ලියුම් ඉදිරිපත් කළා. ඒ අයගේ තියෙන අවුදුලකනුත් හඳුනාගෙන තමයි මේ සැලසුම නිර්මාණය කරලා තියෙන්නේ. දැනට මේ සැලසුම නිර්මාණය කරන්න විතරක් අවශ්‍ය කරන වටපිටාව සූදානම් කරන්න විතරක් ලක්ෂ 60ක විතර මුදලක් වේදම් කරලා තියෙනවා. අනාගතයේ මේක ගෝලීය යහපත බලාපොරොත්තු වෙන නිසා UN එක වගේ ලෝකයේ මේ මානව හිමිකම් වගේ ආයතන සම්බන්ධ කරගෙන ඔය තාක්ෂණය හරහා මිනිස්සුන් පත්වලා තියෙනවා අර්බුදකාරී තත්ත්වයකට. මේ තාක්ෂණය අවභාවිතා කරනවා. ඒ දේවල් පවා මර්ධනය කරන්න පුළුවන් සැලසුම් මේ සැලසුමට අදාළ නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ඔයාලගේ වගකීමක් අවශ්‍ය රජය දැනුවත් කරන්න රාජ්‍ය අපි දැනුවත් කරලා තියෙනවා. නමුත් ඔවුන්ගේ තියෙනව නිලධාරිවාදයේ අඳුරු පැතිකඩ හේතු වෙන උන්ට අවබෝධ කරගන්න බැරි වුණා. හැබැයි අද වෙනකොට මේක මේ ලෝකයේ තියෙනව බලවත්ම ඩිජිටල් ආයතන පවා මේක අනුමත කරලා තියෙනවා. එයාලා මුහුණ දීලා තියෙනව ගැටලු වලට විසඳුම් මේ සැලසුම තුල තියෙනවා කියලා පෙන්නලා තියෙනවා. ඔවුන් ඉල්ලුවත් මම කැමති නැහැ. මම රටේ නිල වශයෙන් රටට දීලා රටින් ලෝකයට යහපත කිරීමයි මගේ එකම යහපතක් වෙන්න ඕනේ.